හිත ආස තැන නැවතිලා විඳින්නට හුස්ම කරා ඇවිත් නුඹ ළඟටම වෙලා දඟ කළා ඔහු එදා මල් පුංචිල්ලා මත නැගිලා අපි දෙන්නා මුල් කාලේ. Hi guys, ඔන්න අදත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද නම් ඉරිදා දවසක්. අද ඉතින් අපිට ගොඩක් කාලයකට පස්සේ ඉර පායලා. අද ඉතින් මම මුලින්ම කරේ රෙදි ඔක්කොම හොදලා දැම්මා. ඇඳවල වල බෙඩ්ෂීට්, කොට්ට උර ඔක්කොම හොදලා දැම්මා. අද නම් අපේ අයියලා උදේම වැඩට ගියා. දැන් ඉතින් ඔක්කොටම කලින් කන්න ඕනේ. දැන් වෙලාව 8යි කාලට විතර. අපි දැන් කමු. කාලා හම්බ වෙමු. උදේට ඉතින් කන්න තියෙන්නේ සම්බෝලයි කෙහෙල් මුවයි. කෙහෙල් මුව වලට කොච්චි එහෙම දාලා තියෙන්නේ. මං ඉතින් බත් කාලා මෙන්න මේ බත් ලෑල්ලට බත් දැම්මා. බලන්නකෝ ඉතින් ගිරව් ලේන්නු එහෙම ඇවිල්ලා කනවා. අපි උදේ පාන්දරම අනිවාර්යයෙන්ම බත් දානවා. නැත්තම් ඉතින් මේ සත්තුන් කොහෙන් හොයාගෙන කන්නද? අපි බත් ටිකක් දැම්මොත් තමයි මේගොල්ලන්ට ඉතින් කන්න හම්බෙන්නේ. නැත්තම් ඉතින් ඒගොල්ලෝ හොයාගෙනම කන්න එපැයි. ඒක නිසා ඉතින් අපි අමතක නොකර මේකට බත් දානවා. අපේ ගෙදරත් ඉතින් ඉන්නවනේ ලේන් බබෙක්. එයාටත් ඉතින් උදෙන්ම කන්න දුන්නා. කිරිත් හදලා දීලා බතුත් දාලා තමයි තියෙන්නේ. එයා ඉතින් දැන් සෙල්ලම් කර කර ඉන්නවා. දැන් ඉතින් ටිකක් දවල් වෙලා තමා තියෙන්නේ. මං දවල්ට මොන හරි හදන්න හිතුවා. මං ඉතින් ওই විදිහට කැරට් උයාගත්තා. අයියලත් ආවා. දැන් අපි ඔය ලෑස්ති වෙලා ඉන්නේ පොලට යන්න. පොලට ගිහින් හම්බ වෙමු. දැන් ඉතින් අපි පොලට යනින් ගමන් ඉන්නේ. ඔය තියෙන්නේ අපේ වැව. ඔයාලට පේනවා ඇති එතන හංසයෝ දෙන්නෙක් ඉන්නවා. ඔය තියෙන්නේ ඉතින් අපේ ගම. බලන්නකො ලස්සන. මට නම් අපේ ගම තමයි ලස්සනම. දැන් ඉතින් අපි බඩු අරගෙන ඉවරයි. අපි ඔතනට වෙලා ඉතින් අපේ අම්මා එනකන් හිටියා. ඔය තියෙන්නේ ඉතින් අපිට පොලට යද්දි හම්බෙන තවත් වැවක්. ඒ වැවත් හරිම ලස්සනයි. අපේ පැත්තේ වැව් ගොඩක් තියෙනවා. අපි ඉතින් ඔන්න ඔතනින් මසුත් අරගෙන ඔන්න ඔය කඩේට ගියා බඩු ටිකක් ගන්න. ඔය කඩේ ඉතින් බඩු ටිකක් ගණන් අඩුයි. අපි ඉතින් හැමදාම යන්නේ ඔන්න ඔය කඩේට. දැන් ඉතින් අපි පොලට ගිහිල්ලා ආවා. මම පෙන්නන්නම්කෝ මම මොනවද ගත්තේ කියලා. අපි ඉතින් එළවලු ගත්තා. ලූණු ගස් ගත්තා, ලීස් ගත්තා, රාම්බු ගත්තා, බටු, කැරට්, රතු වල, එළවලු වලට ඒ ටික තමයි ගත්තේ. ඊට පස්සේ ගත්තා ලූණු, සුදු ලූණු, සෝයා. අපිට ඉතින් මේ බඩු ටික සතියටම ඇති. ඊට පස්සේ ඉතින් අපි ගත්තා කරවල. ඊට පස්සේ ඉතින් ඔන්න ඔය මදුරුවන්ට හඳුන් කූරු එකක් ගත්තා. අපේ ලේන් පැටියට කිරි එකක් ගත්තා. ඊට පස්සේ අපේ අයියටත් කිරි ඕනේ කිව්වට පස්සේ ඔන්න ඔය කිරි එක ගත්තා. බිස්කට් ගත්තා. කෝපි ගත්තා. මිරිස් කුඩු ගත්තා. ඔන්න ඔය බිස්කට් එකත් ගත්තා අපි. පරිප්පු ගත්තා. තව සුප් කැටයක් ගත්තා. පොල් තෙල් ගත්තා. අපේ අයියට ඊට පස්සේ ඉතින් තේ ඕනේ කිව්වා. මං ඉතින් ගෙනා කිරි එකක් දාලා කිරි තේ හදලා බිස්කට් එකත් එක්ක දුන්නා. මේ බිස්කට් එක මං කලින් කාලා නෑ. හැබැයි ඒක රසයි. දැන් ඉතින් මං ගෙනාපු එළවලු ටිකත් ෆ්‍රිජ් එකට අස් කරගත්තා. නැත්තම් ඉතින් ඒවා මේ තියෙන රස්නෙට ඔක්කොම වේලෙනවා.
අපේ වත්තේ ඉතින් අපිට උවමනා කරන හැම දෙයක්ම පුළුවන් විදිහට අපේ අම්මා හදලා තමයි තියෙන්නේ. පළතුරු වර්ග, ඒ වගේම පලා වර්ග, ඒ වගේ හැම දෙයක්ම අපේ අම්මා හදලා තියෙනවා. අපි ඉතින් පලා වර්ග එහෙම කවදාවත් කඩෙන් ගන්නෙ නැහැ. ඉතින් යාළුවනේ ඇත්තටම මං සින්දු කියන්න හරිම ආස කෙනෙක්. මං ගෙදර නිකන් ඉන්න හැම වෙලාවකම මගේ විනෝදාංශය තමයි සින්දු කියන එක. ඒකින්දා ඉතින් මං හිතුවා මගේ ව්ලොග් වල මුලින්ම මං මගේ කටහඬින් සින්දු කෑල්ලක් කියලා දානවා කියලා. ලස්සනයිද කියලා නම් දන්නේ නැහැ. ඉතින් ඒ වුණාට මං පුළුවන් විදිහට මගේ කටහඬින් මං සින්දු කෑල්ලක් කියලා දැම්මා. හොඳයි නම් කියන්න. මට ඉතින් අර ලස්සනටම සින්දු කියන්න බෑ. හැබැයි ඉතින් මට පුළුවන් විදිහට සින්දුවක් කියලා දානවා. දැන් ඉතින් හවස් වෙලා තමා තියෙන්නේ. මං ඉතින් පැෂන් කොළ මැල්ලුමක් හදන්න කොළ කඩාගත්තා. මං ඉතින් මැල්ලුමට ඔන්න ඔය තෙඹු කොළත් දාගන්නවා අනිවාර්යෙන්. ඔන්න ඔය දිගටම තියෙන්නේ ඉතින් පැෂන් වැල. අපේ අයියා හරිම ආසයි පැෂන් කොළ සම්බෝල කන්න. මං ඉතින් හැම වෙලේම පැෂන් කොළ සම්බෝල හදනවා. දැන් ඉතින් මං උයන ගමන් තමා තියෙන්නේ. පරිප්පු පොඟන්න දාලා පරිප්පු හදනවා. අපේ අම්මත් නැහැ. අපේ අයියට ඉතින් පරිප්පු නැත්තම් නින්ද යන්නෙත් නැති තරම් පරිප්පුම තමයි හොයන්නේ. අපේ අයියා ඉතින් හරිම ආසයි කහබත් කන්න. ඒකින්දා මං ඉතින් කහබත් උයනවා. අපි ඉතින් දර වලින් තමයි උයන්නේ. අපිට දර තියෙනවනේ. ඒකින්දා අපි දර වලින් උයනවා. ගෑස් එකක් තියෙනවා. හැබැයි ඉතින් දර වලින් තමයි උයන්නේ. හරිම මහන්සියි ඉතින් උයනවා කිව්වට ලිප ගාව හරිම රස්නෙයි. දැන් ඉතින් මං මස් එක හදනවා. ඔය දාන්න ඕන ඒවා ටික ඔක්කොම කලවම් කරලා තියෙන්නේ. රම්පේ කරපිංචා ලූණු සුදු ලූණු කුරුඳු පොතු ඒවා ටික තෙලට දාලා උයලා ගන්නවා ඉතින්. මං දැන් උයලා ඉවරයි. බත් එකත් හරි ඉතින්. පරිප්පු එකත් හරි. ඔය තියෙන්නේ ඉතින් මං හදාගත්ත මස් එක. මං ඊට පස්සේ මැල්ලුමත් මලව ගත්තා. අම්මා පන්සලට ගියා. එයා යන්න කලින් අඹ ඇඹුලක් ලිපේ තියලා තමයි ගියේ. ආයේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ගිහින් එන්නම්.